friends. ඉතින් මොකද වෙන්නේ? මම සාදරයෙන් ආතෙන් පිළිගන්නවා සමියා බස්කින් YouTube channel එකට. අද ඉතින් අපි යන්න හදන්නේ මේ ගේම් එකේ තියෙන පන්සලක් බලන්න. ඉතින් අපි පන්සල බලන්න යන්න. කොහෙවත් යන්න එපා වීඩියෝ ගේම් ඉන්න. ඉතින් යාළුවේ අපි ඉස්සෙල්ලාම ක්‍රෑෂ් මෝඩ් තෝරගෙන මේ දෙකක් දාලා මේ එතන මේ තියෙන්නේ සරුබයයින සෝලෝ වලට මැප් එක දාගන්නවා. හරිද? ආයි පෙන්නන්න මෙන්න මෙතන ඉඳන් ඔන්න උතන්ට මැප් එක. ඊට පස්සේ මෙහෙම යනවා. වටපිටේ සද්ද එනවා ගණන් ගන්න එපා. ගෙදර ඉන්නේ යාළුවේ. ගෙදර කියන්නේ ගෙදර මන්නේ පිට ගෙදරක ඉන්නේ. ඉතින් කට්ටිය අවුනාම කතා කරනවා. සද්දේ ඒ නිසා ගණන් ගන්න එපා. ඉතින් යාළුවේ මෙන්න මේ විදිහට මැප් එක ලෝඩ් වුණාම කට්ටිය ටික දාගෙන යන්න. ඉස්සෙල්ලා මෙහෙම කට්ටිය ටික දාගෙන යන්නකෝ. අපේ තාත්තා මල්ලිට පාඩම් කියලා දෙනවා යාළුවේ. ඔයගොල්ලෝට ඇහෙනවද දන්නේ නැහැ. අපේ තාත්තා මල්ලිට පාඩම් කියලා දෙනවා. මේ පාර ශිෂ්‍යත්වයේ. ඒව දැන් පැත්තකට දාලා වීඩියෝ එකට යන්නකෝ. මේ සුක්කාන අලුත් අප්ඩේට් එකෙන් පස්සේ පොඩ්ඩක් වෙනස් වෙලා. මේ මොකක්ද දෙයක් වගේ වෙලා. ඒක ගණන් ගන්න තු යන්නකෝ ගෙලින්ම. මේ විදිහට මේ මෙතන තියෙන මේ පටිය යන්න ඕනි. ඊපස්සේ ඉතින් මේ මෙතන වංගු දෙක තුනක් තීති වීඩියෝ එකල මේ මැප් එක ඉවරයි. වැදුනා අයියෝ යාළුවෝ වැදුනා. බස් එක රවුලක් නැත්තම් එච්චරයි. වැදුනා යාළුවේ මොනවා කියලා කරන්නද? මට වේගය පොඩ්ඩක් පාලනය කරගන්න බැරි වුණා. අපි යන්කෝ. සෝරි හොඳේ. අපි යම් එහෙම තා ටික දුරකින් මැප් එක ඉවරයි. ඉතින් යාළුවේ මම ප්‍රශ්නයක් අහන්න. ඕගොල්ලෝ මේ ගේම් එක ගහන්නේ කොයි කාලේ ඉඳන්ද? මම නම් ගහන්නේ 5 වසරේ වගේ නෑ 4 වසරේ වගේ ඉඳි තමයි මේ ගේම් එක ගහන්නේ. ඊට වඩා පොඩ්ඩක් පරක්කුයි. ඒක කමන්නේ. ඔන්න දැන් මැප් එක හරි. ඩවුන්ලෝඩ් වුණා යාළුවේ. ඉතින් ගාන්ට යන්න. මමත් මේ මෑතකදී දැනගත්ත යාළුවේ පන්සලක් තියෙනවා කියලා ගේම් එකේ. ඉතින් යන්කෝ. ඔය වැටුනේ. මේකට පාරුවේ හිමීට යන්න. කොහොමද යාළුවේ බස් එක හොඳද? ලස්සන නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මට එක දෙයක් කියන්න බැරි නම් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා අලුතින් එන channel එකට subscribe පාරක් දාලා එකතු වෙන්න. මේ වගේ අලුත් වීඩියෝ බලන්න දිගටම මාත් එක්ක ඉන්න හොඳේ. මෙහෙම මෙන්න පාලමක් තියෙනවා. අපිට පාලම් දෙකක් දුරේ පව් කරන් තියෙනවා යාළුවේ. බලාගෙන ඩක් නෑ. ගණන් ගන්න බයලුවේ පොඩ්ඩක් කැස්ස වගේ. ලෙඩ මේ දවස්වල මාර විදියට වයින්නවා. ඒක පැත්තකින් දාලා වීඩියෝ එකට යන්කෝ. ගාන්ට යන්න. මේ පැත්ත නෑ යන්න එපා යාළුවේ. ඒ පැත්ත ගියට වැඩක් නෑ. ඒ පැත්ත ගියට පන්සලක් තියෙන මොකවත් හම්බෙන්නේ නෑ. මම දන්න තරමට නම්. මේ යන්කෝ ගාන්ට. මේ මැප් එකේ යම. මේ ඕඩියෝ උඹට ටක් යනවා. මෙන්න මෙතන පාලමක් තියෙන එකත් පව් කරලා මෙහෙම යන්න ඕනේ. ඊට පස්සේ හොය යනවා. තව පාලමක් අහු වෙනවද කියලා යාළුවෝ. ඉතින් මෙන්න මේ පාලම පව් වුණාට පස්සේ තව ටිකක් දුරට යන්න තියෙනවා. දැන් නම් මැප් එක ළඟයි. මෙහෙම යන්කෝ.
කියන යාළුවේ අතුරු පාරවල් වල යන්න නෑ. මේ මැප් එකේ දිගේ ගියාම පන්සලට යන පාර හම්බ වෙනවා. අතුරු පාරවල් මැප් එක වරද්දගෙන යන්න ඕනේ නෑ. මේ මැප් එකේ දිගේ යනකොට පන්සල හම්බ වෙනවා. හැබැයි චුට්ටක් ඇතුළට යන්න ඕනේ. මේ විදිහට යනවා. සිග්නල් ලයිට් එකක් දාන්න යනවා. ඉම්පියා වගේ. කතාවට පොඩ්ඩක් ගණන් ගන්න එපා. කැස්ස හැදිලා මාර විදියට ලෙඩ වෙලා හිටියාලි. මේ වැස්ස නිසා. ඉස්කෝලේ යන්න විදියක්වත් නැහැ මල කරන ගායනවා. අම්මේ වදිනවා. පොඩ්ඩේ වදිනවා යාළුවේ. එහෙම යන් ගන්නට. චාටි ඇතුළට යනකොට තැන හම්බ වෙනවා. ලස්සනට යන්න ඕනේ. එහෙම යනවා. මෙන්න මෙතන මේ ගස් වගේක් තියෙන්නේ. මේ ගස් ටික මේ මෙතන හම්බ වෙන ගස් තියෙන්නේ. ගස් ටික ලස්සනට යන. පාර පේන්නේ නැහැ අපේ මේ ගස් නිසා. අන්න මේ ගස් ටිකේ මෙහෙම යන්න. මේ ටික මතක් කරගෙන තියාගත්ත නැති. මැප් එකට මාරි ඉසි යන්න පුළුවන්. එහෙම දැන් ස්ලෝ කර කර යන්න. මෙන්න මෙතන යාළුවේ පන්සල තියෙන්නේ. ආගත්ත සිග්නල් ලයිට් එක කැප්පුවා. එහෙම යන්න. කම්මත් තියෙන පොඩ්ඩක් එක චියරක දාලා නගිමු. මේ පාරේ ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙනවද? මේ පන්සලට එහෙම ගිහිල්ලා තියෙනවද? එයයි කමෙන්ට් දාන්න. ඔය තියෙන යාළු ඉස්සරහ වෙද්දි පන්සල. ඔන්න පන්සල තියෙනවා. යතන කාර් පාක් එකකට නවත්තලා ඇතුළට යන්න. ඔන්නයි. දැන් බැස්. ඔන්න පාක් එක දැම්මා. පියම් පන්සලට. මේක උඩිය. යනවා පන්සලට යාළුවේ. ඔන්න තියනවා පන්සල. මේ තියෙන්නේ. දුරවල් තියෙනවා. මේ පැත්තේ නම් මොකුත් නැතුව ඉතින් මේ පැත්තට යන්නේ. මේ පැත්තේ ලස්සන පිළිමයක් කියමු තිබ්බා. කවුද මේ පන්සලේ වැඩ කරන්නේ? ඒ වගේ වැඩක් නැහැ. අපි මේ පාර දිගේ ගියම ලස්සන පිළිමයක් හම්බ වෙනවා. ඊනිවන් පෑමේ පිළිමයක් තුනේ තියෙනවා. මේ තියෙන්නේ තැන ඔන්න පන්සලේ පීඨවන් පාන තැන. පීඨවන් පාපු බුදු පිළිමේ තියෙන තැන. එතන බක් යාළුවේ. මෙතන යන්න බැරි. යන්න පුළුවන් නේද? බැරිද? වඩේ යන්න බෑ. එච්චර යන්න පුළුවන් යාළුවේ. වැඩි යන්න බෑ. කැමි කාලවල වෙන්නම. කොහෙද? තියෙන්නේ අර තියෙන්නේ යාළුවේ. උන්න තියෙන පන්සලේ පිළිමේ. ඔන්න යාළුවේ අපි පන්සලට ආවා. ඊට කලින් ඇවිල්ලා නැති අය ඉන්නවනේ. අන්න බස් එකේ ඉන්න. යාළුවේ අදට වීඩියෝ එක ඉවරයි. මම යනවා. බයි බයි.